මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ ඒ කියන්නේ ඇත්තටම මගේ ප්‍රසන්ටේෂන් එකක් නෙමෙයි අර කිව්වා වගේ තියෙන්නේ. ඒ කියන්නේ මම අද ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ ඒ දවස්වල ඇත්තටම මට පටන් ගද්දි තිබිච්ච දේ තමයි. ඒ කියන්නේ අපිව දැන් චේස් එක කරද්දි මම ඔයගොල්ලන්ට මම හිතන්නේ කලින් චේස් එකේ අප්ඩේට් එක දෙනකොට කිව්වා අපි පබ්ලිෂර්ස් සමහර කට්ටිය රීච් කරලා තියෙනවා සහ අපිට ෆීඩ්බැක් ආවා ඒ වගේ දේවල් ටිකක් කිව්වා. එතකොට අර දක්ෂිණ කිව්වත් එක්ක ඒකත් එක්ක ලයින් වෙන්න අපිත් ඇත්තටම ප්‍රොටෝටයිප් එකක් කරලා තමයි අපිත් පබ්ලිෂර්ස් ලව රීච් කරා අපිට පබ්ලිෂර්ස් වල රීච් කරා අර කිව්වා වගේ ස්ටෑන්ඩ් අවුට් වුන නිසා. එතකොට අර ඒ වගේ පොයින්ට් එකකදී ඊට කලින් ඇත්තටම තිබුණ අවුලක් තමයි දැන් පබ්ලිෂර් කෙනෙක් රීච් කරන ස්ටේජ් එකකට යනකොට ප්‍රොටෝටයිප් එකට අමතරව අපි ගාව කොහොමද පොඩි ප්‍රසන්ටේෂන් එකයි ડોකියුමන්ට් එක. මොකද දැන් සමහර වෙලාවට පබ්ලිෂර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ අපිට ඒ වෙලේ ඔක්කොම විස්තර කියා ගන්න බෑ. අපිට ඒගොල්ලන්ට පොඩි ડોකියුමන්ට් එකක් හරි සමහරට ඔන්ලයින් ඉවෙන්ට්ස් වලදී සෙට් වෙනවා. ටක් ගාලා සමහර පොඩි වෙලාවකට සෙට් වෙන වෙලාවල් තියෙනවා. එතකොට මේ වගේ වෙලාවකදී අපි කොහොමද ටක් ගාලා අපේ මොකරි පිච් එකක් හදාගෙන තිබ්බනම් අපිට ලේසි මේ ડોකියුමන්ට් එක යවන්න. එතකොට හැමෝම දන්නවා ගේම් ඩෙවලොප්මන්ට් පිච් එකක් කියන කෙනෙක් හදාගෙන ඉන්න එක හොඳයි. හැබැයි හැමෝටම මොක හදන්න යනකොට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේක හදන්නේ. රයිට් කොහොමද මේක හදන්නේ? මේකට ටෙම්ප්ලේට් තියෙනවද කියලා බලනවා. ඊට පස්සේ ඉන්ටර්නෙට් එකේ හොයාගෙන යනකොට ඕක තව ටිකක් පිස්සු වැදෙනවා. මොකද එක එක ටෙම්ප්ලේට් එක එක විදියයි මෙහෙම තියෙනවා. එතකොට සමහර ඒවා අපේ රික්වයර්මන්ට් එකට එච්චර සෙට් නෑ වගේ එකක් තියෙනවා. ඉතින් කොහොම හරි මට ඒ දවස්වල හම්බුණ එක ටෙම්ප්ලේට් එකක් තියෙනවා. මම මේ ඒ ටෙම්ප්ලේට් එක තමයි පෙන්වන්න යන්නේ. ඒක මම ඔයගලන්ට පෙන්වන්නම්. මට මතක විදියට ඒක Humble Games. මේ තියෙන Humble Games කියලා ඒගොල්ලෝ පබ්ලිෂර් කෙනෙක් right Humble Games කියලා කියන්නේ මම හිතන්නේ ඔයගොල්ලෝ දැකලා Steam එකේ තියෙන games උත් මේ Humble Games එකට ගිහලා සමහරට ඩිස්කවුන්ට්ස් එක ගන්න පුළුවන් අර ඒ වගේ දේවල් තියෙනවා. එතකොට මෙන්න මේ Humble Games කියන කට්ටියගේ පබ්ලිෂින් එකක් තියෙනවා. එතකොට මේ පබ්ලිෂින් ඒගොල්ලන්ගේ පබ්ලිෂ් කරනකොට මෙන්න මේ වෙබ්සයිට් එකට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකට ගියාම මේගොල්ලන්ගේ තියෙනවා මේ වගේ ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් ඉන්ඩි ගේම්ස් පබ්ලිෂින් කරනවා. right එතකොට ඒගොල්ලෝ ඒවට ෆන්ඩ් කරනවා ඒ වගේ දේවල් ටිකක් එතන තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ මෙතන වෙබ්සයිට් එකට ගිහපුවම තියෙනවා submit a game කියලා. right එතකොට මෙන්න මේ submit a game කියන එකට ගියාට පස්සේ ඒගොල්ලෝ ඊට පස්සේ කියලා තියෙනවා ඒගොල්ලන්ගේ publisher profile එක මොකද්ද ඒගොල්ලන්ගේ කොහොමද මේක වෙන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ submit game කියලා තව තියෙනවා බටන් එකක්. මෙන්න මේ බටන් එකට ගියාට පස්සේ ඒගොල්ලන්ගේ publishing කරන form එකක් අපිට set වෙනවා. right ඊට පස්සේ මෙන්න මේකේ මෙන්න මෙහෙම පල්ලෙහාට යනකොට මෙතන තියෙනවා ඔයගොල්ලන්ගේ පිච් එකේ වෙබ් එකේ link එකක් හරි URL එකක් හරි තියෙනවා නම් මේක share කරන්න කියලා ඒගොල්ලන්ගේ ටෙම්ප්ලේට් එකක් තියෙනවා. ඒක කැමති නම් යූස් කරන්න කියලා මේගොල්ලෝ දාලා තියෙනවා. right එතකොට මේ අනිත් දේවල් ටික ඔයගොල්ලන්ට පස්සේ බලා ගන්න පුළුවන්. එතකොට මම මෙන්න මේ ටෙම්ප්ලේට් එක පොඩ්ඩක් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේ ටෙම්ප්ලේට් එක වා සිලෙක්ට් කරොත් මම හිතන්නේ මෙන්න මෙහෙම ටෙම්ප්ලේට් එකක් පෙන්නන්නේ. අපි මේකටක් ගාලා ඕපන් කරගමු. මේක එතකොට PowerPoint ටෙම්ප්ලේට් එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්තාට පස්සේ මෙන්න මේ Humble Games එකේ submission pitch template කියන එක කරන බලා ගන්න පුළුවන්. right ඊට පස්සේ මේගොල්ලන්ගේ මේක පටන් ගන්නේ මුලින්ම ඔන්න කියලා තියෙනවා. දැන් මම මේ ටෙම්ප්ලේට් එක පොඩ්ඩක් go through කරන්නම් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. දැන් පළවෙනි දේ තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ දේ තමයි ඔයගොල්ලන් ගේම් එකට pitch deck එකක් නැත්නම් මේ pitch එකක් කරනකොට මේ ප්‍රසන්ටේෂන් එක කිසිම ටෙම්ප්ලේට් එකකට තියෙන්න ඕනේ නැහැ. කියන්නේ මේ ටෙම්ප්ලේට් එකම ෆලෝ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේකේ පිළිවෙලට යන්න ඕනේ. එහෙම එකක් නැහැ. මේක අර ඉස්සෙල්ලා දක්ෂිණත් මෙන්ෂන් කරා වගේ සමහර ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් එක කරනකොට ඒ අදාළ ටූල්ස් ටිකේ ප්‍රොජෙක්ට් එක අනුව වෙනස් වෙනවා වගේම තමයි මේ පිච් ඩෙක් එක කියන එකනත් ඒ ප්‍රොජෙක්ට් එක අනුව ඩිපෙන්ඩ් වෙනවා. ඔයාට ඇත්තටම කියා ගන්න ඕනේ මොනවද ඒ දේවල් ටික තමයි ඇත්තටම මේ පිච් ඩෙක් එකේ ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ අමතක කරන්න එපා. ටෙම්ප්ලේට් එකක් දැක්කට කමක් නැහැ. බැලුවට කමක් නැහැ. රිෆර් කරාට කමක් නැහැ. බට් මේ ටෙම්ප්ලේට් එකෙම ඉන්න ඕනේ නැහැ. හැබැයි ටෙම්ප්ලේට් එකකින් අපිට බලන්න පුළුවන් බේසිකලි මොන වගේ දේවල් තිබ්බොත් හොඳයිද කියලා. right එතකොට පේනවා ඇති ඉස්සෙල්ලම තියෙන්න ඕනේ ටයිටල් ස්ලයිඩ් එක. right එතකොට ඉස්සෙල්ලම ටයිටල් ස්ලයිඩ් එක ගත්තොත් එහෙනම් මම මේක ෆුල් ස්ක්‍රීන් දාගන්නම්. මෙතන ඉන්නේ ඇසු. මෙතන PowerPoint එක ගොඩ කාලෙකින් පාවිච්චි කරේ නැහැ. හරි. ඔව්. එතකොට පළවෙනි එක තමයි ටයිටල් ස්ලයිඩ් එක. එතකොට මුලින්ම තියෙන්න ඕනේ ලස්සන ටයිටල් ස්ලයිඩ් එකක්. එතකොට මේක කියනවා ඔයගොල්ලන්ගේ ගේම් එකේ ටයිටල් එක. නැත්නම් ඔයගොල්ලන්ගේ ගේම් එකේ නම තියෙන්න ඕනේ. එතකොට මේ වෙලාවේදී ඔයගොල්ලන්ගේ ගේම් එකේ නම ෆයිනලයිස් වෙලාම තියෙන්න ඕනේ. මේ ගේම් එකේ ඔයගොල්ලන්ට අපි හිතමුකෝ ආ ටෙම්පරරි නමක් දාගෙන තියෙනවා කියලා. එතකොට මේ ටෙම්පරරි නම දාලා ඔයාලට වර්කින් ටයිටල් කියලා යටින් එක බ්‍රැකට්ස් ඇතුලේ වගේ දාන්න පුළුවන්. right ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ ටයිටල් එකත් එක්කම මේ ටයිටල් ආර්ට් එකක් නැත්නම් කන්සෙප්ට් ආර්ට් එකක් මේක ඇතුලේ තියාගන්න කියලා. එතකොට මේ ටයිටල් එක මොකද්ද? ඒකේ මොන වගේ විෂුවල් ලුක් එකක්ද තියෙන්නේ කියන එක පෙන්වන්න අනිවාර්යෙන් ආර්ට් වර්ක් එකක් එතන දාන්න කියලා තියෙනවා. සහ අපි අර මනියාගේ ගේම් එකට අදාළව ෆෝම් එක ෆිල් කරද්දි දාලා තිබ්බා එලිවේටර් පිච් එකක් කියලා ඇඩ් කරන්න කියලා. එතකොට ඒකත් ගොඩක් අය සමහරට අහුව මොකද්ද එලිවේටර් පිච් එක කියන්නේ කියලා. එතකොට එලිවේටර් පිච් එක මේගොල්ලෝ වෙන one line description. ඒ කියන්නේ පොඩි description එකක් තියෙන්න ඕන ඔයාගේ ගේම් එක මොකද්ද කියලා. ඒ කියන්නේ එලිවේටර් පිච් කියන කතන්දරේ ඉන්නේ එලිවේටර් කියන එකේ තේරුම එන්නේ
ඔය එලිවේටර් එක කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ වචනෙන් දාන ලිෆ්ට් එක කියන එක නේද. එතකොට අපි බිල්ඩින් එකකට ගියපුවම ලිෆ්ට් එකක් තියෙනවා. ඒ ලිෆ්ට් එකේදී අපිට කවුරු හරි හම්බුනොත් එහෙම ඒ ඉන්වෙස්ටර් කෙනෙක් කියලා හිතන්නකෝ. යාර දැන් දක්ෂිණලට ඔය කියනවා වගේ. එතකොට දැන් අපි හිතමු Sony එකේ හරි Xbox එකේ හරි කවුරු හරි කෙනෙක් සෙට් වෙනවා. දැන් ඕගොල්ලෝ ගාව ගේම් එකක් තියෙනවා. ඕගොල්ලන්ට එයාගෙන් මොන හරි දෙයක් මොකක් හරි ඔපචුනිටි එකක් එයාගෙන් earn කරගන්න පුළුවන්. බට් එයා එලිවේටර් එකේ යන ගමන් ඉන්නේ අපිට දැන් පොඩි වෙලාවෙ තියෙන එලිවේටර් එක ගිහින් ඉවර වෙන්න එයා වෙන කොහේ හරි යන ගමන් ඉන්නේ. දැන් මේ වෙලාව ඔයා ටක් ගාලා එයාගේ කන්ටැක්ට් එකක් හරි එයාගේ බිස්නස් කාඩ් එකක් හරි ඉල්ලගන්න එයාගේ ඇටෙන්ෂන් එක ගන්න ඕන. එතකොට ඔයා මොකද කරන්නේ මේ එලිවේටර් පිච් එකේදී ඔයා පොඩි ඔයා එලිවේටර් පිච් එකක් නැත්තම් පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් ටක් ගාලා කියන්න පුළුවන්. ඊට පස්සේ මැසේජ් එකක් එනවා මොකක් හරි මගේ එකත් නෑනේ. හරි ඕකේ. එතකොට ඒ වගේ මොකක් හරි එකක් තියාගෙන ඉන්න ඕනේ ඔයාගේ ගේම් එක ගැන ටක් ගාලා කැචි විදිහට. ඒක නේ කැච් ෆ්‍රේස් එකක් වගේ. එතකොට ඒකෙදි එකපාර ඔයා මගේ ස්ටෝරි එක මෙන්න මේකයි අරකද මේකද නෙමෙයි. ඒකේ ස්ටෝරි එක ගේම් ප්ලේ එක සහ ඒ වගේ මොකක් හරි ඔයාගේ යුනික් දෙයක් තියෙනවා නම් ඔයාගේ ගේම් එකේ අන්නේ කැචි දේ තමයි ඔයාගේ ගොඩක් වෙලාවට තියෙන්නේ. අන්න ඒ වගේ පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙන්න ඕනේ මේ එලිවේටර් පිච් එකට. රයිට්. එතකොට මේකේ එක්සැම්පල් එකක් දීලා තියෙනවා. දැන් මේගොල්ලෝ නිකන් එකක් දාලා තියෙනවා. රයිට්. මෙන්න දැන් project wingman කියලා එකක් තියෙනවා. එතකොට ඒක තමයි title එක. A flight action game that lets you take the seat of advanced fighter jets and become a true ace කියලා ඒක දාලා තියෙනවා. එතකොට දැන් ඒක පොඩක් interest. ඇත්තටම ඉතින් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති. ඒ කියන්නේ ඔව් එතන flight action game එකක්. එතකොට ඒකේ වාට jet මේක කෙනෙක් වෙන්න පුළුවන්. වාට flight කරන්න පුළුවන්. එතකොට මේකට related community එකක් ඉන්නවා නම් ඒ වගේ කෙනෙක්ව අල්ල ගන්න සහ ඒකට මේව කරන්න කෙනෙක්ට ටක් ගාලා idea එක යනවා. මොකද්ද game එක? මොකද්ද කොහොමද කියන්නේ? right? එතකොට මේකේ ආර්ට් වර්ක් එකකුත් තියෙනවා. දැන් ඕක නිකන් අර බලපුවම අර මේ මං හිතන්නේ අර මොකක් හරි ආල් ෆිල්ම් එකක් අර ටොම් ක්‍රූස් ගේ එක වගේ නිකන් එකපාර පේනවා. එතකොට මේකේ ඇට්‍රැක්ෂන් එක එනවා. රයිට්. එතකොට ටයිටල් ස්ලයිඩ් එක කියන එක නා ක්‍රූෂල්. ඒක මොන ටෙම්ප්ලේට් එකකට කොහොම ගියත් ඒකෙන් තමයි ගොඩක් වෙලාවට අපි පටන් ගන්න. ඒක ඉන්ටරෙස්ටිං වෙන්න ඕනේ ගේම් එකේ ආර්ට් වර්ක් එකක් එක්ක. එතකොට ඕගොල්ලන්ගේ ආර්ට් වර්ක් එක නැත්තත් ඕගොල්ලන්ගේ ගේම් එකේ ප්‍රොටෝටයිප් එකක් තිබ්බත් ආර්ට් වර්ක් එකක් නැතත් ආර්ට් වර්ක් එකක් කාට හරි කියලා අඳුරන එකෙන්ට කියලා හරි නැත්නම් පොඩි පේමන්ට් එකක් කරලා කාට හරි කියලා කරගන්න පුළුවන් නම් වටිනවා. දැන් මම දැක්කා ඔය ටිකිරිලියා අපේ ගේම් එකේ බිම්සර යාගේ ආර්ට් වර්ක් එකක් ලස්සන ආර්ට් වර්ක් එකක් ක්‍රියේට් කරගෙන තියෙනවා වෙන කෙනෙකුට කියලා. එතකොට ඒ ආර්ට් වර්ක් එක හැමෝටම ඔළුවේ මතක ඉන්නවා. මෙන්න මේක තමයි ආර්ට් වර්ක් එක සහ මේක තමයි ගේම් එක කියලා. එතකොට ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ මේ වෙලාවේ ප්‍රොටෝටයිප් එකක් තිබ්බත් ඒකේ 3D models ඒ වගේ ඇසෙට් මොනවාක්වත් කරලා තිබෙන්නේ නැතත් ආර්ට් වර්ක් එකක් තියෙන එක වටිනවා ඒ පිච් එකකදී. right? ඊට පස්සේ මෙතන තියෙනවා OVV visuals. එතකොට දැනට මේ වෙලාවේදී visuals කොහොමද තියෙන්නේ? එතකොට ඔයාලට පේනවා in game art එක කොහොමද තියෙන්නේ? කියන්නේ in game screenshots කොහොමද තියෙන්නේ? ඊට පස්සේ ඒක image එකක් වෙන්න පුළුවන්, GIF එකක් වෙන්න පුළුවන්. එතකොට ideally මේක GIF එකක් වෙනවා නම් හොඳයි කියලා ගොඩක් වෙලාවට කියනවා. මොකද GIF එකක් කියලා කියන්නේ ටිකක් active එකක්. එතකොට ඒක static image එකකට වඩා GIF එකක් දාලා පොඩි gameplay එකේ parts ටිකක් තිබ්බොත් එහෙම ඒක බලද්දී ඒක ගොඩක් interactive වැඩි. right? එතකොට GIF images ඒක දාන්න පුළුවන් GIF එකක් දාන්න පුළුවන් නම් සෑහෙන වටිනවා ඔයගොල්ලන්ගේ ගේම් ප්ලේ මොන හරි ඒ වගේ visuals overview එකකට සහ ඊට පස්සේ මේගොල්ලන්ගේ දාලා තියෙනවා ඔව් එතකොට වාගේ තව තියෙනවා නම් UI UX design ඒ වගේ තව මොන හරි add කරන්න තියෙනවා නම් ඒ වගේ දේවල් පෙන්වන්න. ඒ කියන්නේ ඒවා පෙන්වන්න. අර කිව්වා වගේ ඒවා නොපෙන්න ඉන්න එපා. ඔයගොල්ලෝ ගාව තියෙන එක ෆයිනල් වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. ඒ වුණාට ඒව දාන්න. එතකොට දැන් බැරි වෙලා හරි ඕගොල්ලන් ගේම් එකට අදාළ දේවල් මොන හරි තිබ්බේ නැත්තම් රිෆරන්සස් උනත් දාන්න පුළුවන්. රයිට්? ඒ කියන්නේ මේ වගේ එකක් තමයි අපි හදන්න යන්නේ. මේ වගේ ආර්ට් ඩිරෙක්ෂන් එකක් එක්ක මේ වගේ ලුක් එකක් තියෙන එකක් තමයි අපිට අයිඩියා එක තියෙන්නේ හදන්න. මේ වගේ මේක තමයි ෆයිනල් ක්වොලිටි එක අපි එක්ස්පෙක්ට් කරන්නේ. රයිට්? එතකොට අර වගේ මේ වෙලාවේ තිබ්බේ නැතත් expected references මොන හරි වුණත් ඔයාලට තියෙන්න පුළුවන්. දැන් ඇත්තම කතාව කිව්වොත් මේ කාලෙදිදී ඔක ඇත්තම ලේසියි. මොකද AI generate කරගන්න පුළුවන් ඕගොල්ලන්ට ගොඩක් එහෙම reference ඒවා. right? references නැත්තම් ideal මෙන්න මේ වගේ look එකක් තමයි මම මේව කරන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඒගොල්ලෝ දාලා තිනවා පොඩි මේකක්. එතකොට vibrant colorful 3D මෙහෙම තියෙන HUD එක අඩු. ඒ කියන්නේ HUD එකේ යනම්මනම් එක ගොඩක් clutter වෙලා නැති ලස්සන screenshot එකක් මෙන්න මේ වගේ දාන්න කියලා. right? ඊට පස්සේ overview of mechanics. එතකොට mechanics කියනකොට මේකෙදිත් අර කියන්නේ මේකෙදි ගොඩක් වෙලාවට GIF එක කියන එක නා වටිනවා. මොකද mechanic එක කියනකොට gameplay එක. gameplay එක කොහොමද යන්නේ? character movements කොහොමද තියෙන්නේ? එයාට මොනවද කරන්න පුළුවන්? special power ups තියනවද? එතකොට ඒ දේවල් ටික තමයි basically play එකට කරන්න පුළුවන් මොනවද? basically අපි play එකට අපේ game එක ගහනකොට
ඒ අපේ ඉන්න කැරක්ටර් එක අරගෙන ඒ අපේ ඇවටර් එක අරගෙන මොනවද මෙයාට කරන්න පුළුවන් කියන දේවල් ටික රයිට් එතකොට ඒකෙදිත් යුනික් මෙකැනික්ස් ටික විතරක් දාන්න දැන් ඇවිදිනවා එහෙට මෙහෙට මේක shift එක ඔබලා ස්ප්‍රින්ට් කරන්න පුළුවන් කියනකොට ඒක වැඩක් නෑ කියන්නේ ඔයාගේ ගේම් එකේ වෙන දෙයක් නැත්තම් හොඳයි ඒක දාන්න හැබැයි ඒක දැම්මොත් ඉතින් ඒක වැඩක් නෑ කියන ඒකට ගේම් එක ලොකුට මේකක් නෑනේ එතකොට යුනික් මෙකැනික් එක මොකද්ද අන්න ඒකට අදාළව ඒක ප්‍රයොරිටයිස් කරලා GIF එකක් ඒ වගේ ආර්ට් මොන හරි තියෙනවා නම් ඒ වගේ ස්ක්‍රීන්ෂොට්ස් ඒ වගේ තියෙනවා නම් දාන්න පුළුවන් සහ එතකොට ඒකෙදිත් අර කිව්වා වගේ දැනට හදලා තියෙන එකයි එක්ස්පෙක්ටඩ් ලෙවල් එකේ ඇනිමේෂන්ස් දැම්මට පස්සේ මොකක් හරි එකක් එන්නේ කොහමද කියලා දාගන්න පුළුවන් මේවා වාට පුළුවන් ගොඩක් early stage එකේ pitch document එකක් හදාගන්න pitch deck එකක් හදාගන්න ඒ වුණාට publishersලා සමහර වෙලාවට ගන්න attention එක වැඩි වෙනවා publisher කෙනකින් ඔයාලට ගන්න පුළුවන් attention එක වැඩි වෙනවා ඕගොල්ලන්ගේ game එක ගොඩක් finalize වෙන්න ළඟ නම් මොකද මේ කාලෙ වෙද්දී ඒ කාලේ වගේ නෙමෙයි 1980 ගණන් වල ඒ වගේ නෙමෙයි game එකක් මුලින් ඉඳලා ඒ කියන්නේ අපි දැන් හදන්න පටන් ගත්ත ගමන් කියනකොට ඒ කියන්නේ දැන් කාලේ කවුරුත් ඉන්ට්‍රස්ට් එකක් නැහැ මොකද ගේම්ස් ඕන තරම් එනවා දැන් මාකට් එකට ඕන තරම් ගේම්ස් එනවා එතකොට කවුරුත් ගේම් එකක් හදන්න පටන් ගත්ත කියලා පබ්ලිෂර් කෙනෙක් ඒ වෙලාවේදී හරි කමන්නේ නැහැ කියලා ඉතින් ඒ කියන්නේ ඒක ගොඩාක් යුනික් එකක් වුණොත් ඒ කියන්නේ ගොඩක් යුනික් ගේම් එකක් නම් හදන්න පටන් ගද්දී වුණත් ඒ යුනික්නස් එක පේනවා නම් ප්‍රොටෝටයිප් ලෙවල් එකේ වුණාට ඒගොල්ලෝ ගොඩක් වෙලාට කැමති වෙන්න පුළුවන් ඒ වුණාට ඕගොල්ලන් ගේම් එක ගොඩාක් යුනික් එකක් නෙමෙයි නම් එහෙනම් ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ බලන්නේ ඔයාගේ ගේම් එක කොච්චරක් රිලීස් එකට ළඟද එතකොට අපිට මේකට දැන්ම වැඩ කරන්න පුළුවන් කියන එක තමයි ඒගොල්ලෝ ගොඩක් වෙලාවට බලන්නේ රයිට් එතකොට ඒක නිසා මේ යුනික් ෆීචර්ස් ඒ වගේ දේවල් තියෙනවා නම් අර ඒව ෆයිනල් වෙලා තියෙන තරමට හොඳයි early stage ඒවා දාන්න බැරි නෑ ඊට පස්සේ කියනවා දැන් අර කිව්වගේ යුනික් මෙකැනික්ස් ටික පෙන්නලා ඒව ගැන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දාලා ඊට අමතරව ඔයගොල්ලෝගේ බේසික් ඇක්ෂන්ස් නැත්නම් බේසික් මෙකැනික්ස් තියෙනවා නම් ජම්ප් කරන්න පුළුවන් ෂූට් කරන්න පුළුවන් ඩොජ් කරන්න පුළුවන් ඒ වලට පොඩි සෙන්ටෙන්ස් එකක් ඒ වගේ දේවල් දාන්න ඊට පස්සේ ගේම් එක ඇතුලේ තියෙන චැලෙන්ජස් එනිමීස්ලා ඉන්නවද කිල් කරන්න ඊට පස්සේ ඔයාට වොන් කරන්න පුළුවන් කොහමද හාර්ට්ස් තියනවද ගන්න එකතු කරන්න පසල් සොල්ව් කරන්න තියනවද එතකොට මේකට එක්ස්ට්‍රා ස්ලයිඩ්ස් දෙක තුනක් වුණත් කමක් නැහැ දාගන්න කියලා කියනවා ඔයාගේ ගේම් එකේ ඔයාට පෙන්න ගන්න ඕන දේවල් තියෙනවා නම් යුනික් නම් ඒව පෙන්න ගන්න තරම් වටිනවා නම් ගොඩක් බේසික් දේවල් ඇඩ් කරන්න එපා බේසික් දේවල් වලට සෙන්සිටිවිටි එකක් එහෙම ඒ වගේ ඇති එතකොට පේන්නේ නැති මෙකැනික් එකක් දානවා නම් මෙන්න මේ වගේ එකක් පෙන්න ගන්න කියලා දාලා තියෙනවා එතකොට ඒක ඔයාලට පේන්නේ නැති UI ටිකක් තියෙනවා මෙහෙම තියෙනවා එතකොට මේකේ අනිත් එක සයිඩ් එකෙන් දාලා තියෙනවා මේක online co-op adventure turn based PvP PvE battle system එකක් තියෙන එකක් මේකේ allies learn කරන්න ඕනේ ඊට පස්සේ ඒ වගේ attacks ටික enhance කරලා synergy boost එක use කරලා ගහන්න තමයි තියෙන්නේ කියලා අන්න එක ඒ වගේ ඔයාලට දාන්න පුළුවන් right screenshot එකයි පොඩි description එකකුයි එක body box එකක් දාලා දාන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ වගේ right දැන් ඔයාලට පේන්නේ දැන් මේක static image එකක් දැම්මොත් ඇත්තටම තේරුමක් නැහැ නේ එතකොට මෙයා gif එකක් දාලා තියෙනවා right මෙන්න මේ වගේ තමයි puzzles වැඩ කරන්නේ මේවා තියෙනවා right එතකොට මේක එකක් ඊට පස්සේ ඔයාලට පේනවා මේ mechanics example කියලා මේක tem කියලා එකක් දාලා තියෙනවා ඊට පස්සේ කාටෝ කියලා එකක් දාලා එතකොට නමක් එක දාන්න පුළුවන් ඊට පස්සේ තමයි දැන් මෙකැනික්ස් ඔන්න දැන් ගේම් එක මොකක්ද කියලා දන්නවා ඊට පස්සේ මෙකැනික්ස් මොනවද කියලා දන්නවා එතකොට මේක කොහොමද ප්‍රෝග්‍රෙෂන් එක එතකොට ගේම් එකේ දැන් මේ දේවල් ටික පාවිච්චි කරලා ගේම් එක ඉස්සරහට යන්නේ කොහොමද එතකොට ගේම් එක ඉස්සරහට යනකොට කොහොමද ගේම් එකේ ලෙවල්ස් එක එකට කනෙක්ට් වෙලා තියෙන්නේ එකකට එකක් කියන්නේ මොකක් කම්ප්ලීට් කරාම අනිත් දෙකට යන්නේ ඊට පස්සේ ප්ලේයර් කියන එක නම් කොහොමද ගේම් එකත් එක්ක ඉන්වෝල්ව් වෙන්නේ එතකොට යාගේ ස්ටෝරි එක කොහොමද වැඩ කරන්නේ එතකොට ගේම් එකේ ආක් එක මොකද්ද කියන්නේ ස්ටෝරි ආක් එක කොහොමද වැඩ කරන්නේ ගේම් ආක් එක කොහොමද වැඩ කරන්නේ චැප්ටර්ස් බෙදලා තියෙන්නේ කියලා ඔයාගේ සමරි එකක් දෙන්න ඕනේ රයිට් ඒ කියන්නේ ගේම් එක බේසිකලි මෙන්න මෙහෙමයි මගේ වැඩ කරන්නේ මේ සිස්ටම් එක ඔයා දැනගත්තා නම් මේකේ ප්‍රෝග්‍රෙෂන් එක පේනවා රයිට් එතකොට ප්‍රෝග්‍රෙෂන් එකෙත් විෂුවල් එකෙත් GIF එකක් නැත්තම් මේ වගේ දේවල් දාන්න එතකොට මේකේ පේනවා ඇති පොඩි මේකක් තියෙනවා රයිට් මෙන්න මේ වගේ ලෙවල් අප් වෙන්න පුළුවන් ස්ටැට් සිස්ටම් අනම්මනම් තියෙනවා වාට පුළුවන් වාගේ ප්ලේයර්ව ඉවෝල්ව් කරවන්න එතකොට තමයි ප්‍රෝග්‍රෙෂන් එක වෙන්නේ එහෙම කියලා දේවල් ටිකක් දාගන්න පුළුවන් ඊට පස්සේ ස්ටෝරි එකේ ඕවිව් එකක් ස්ටෝරි එක මහා ලොකුවට ස්ක්‍රිප්ට් එක පිටින් දාන්න ඕනේ නෑ ඒගොල්ලන්ට පොඩි ඕවිව් එකක් තමයි ඕනේ බුලට් පොයින්ට්ස් ටිකක් එක දාන්න ඕනේ සහ මෙතඩ් ඔෆ් ස්ටෝරි ටෙලිං එතකොට මේකේත් ඔයාලට පේන්නේ නැති මෙතඩ් ඔෆ් ස්ටෝරි ටෙලිං කියලා වෙනම හයිලයිට් කරලා තියෙනවා ඒ කියන්නේ ඔයා ස්ටෝරි එක පාවිච්චි කරන්නේ ගේම් මෙකැනික්ස් ටික කියන එක නා අප් කරන්නද ඒ කියන්නේ මෙකැනික්ස් ටික කම්ප්ලිමන්ට් කරන්නද ස්ටෝරි එක තියෙන්නේ නැත්නම් ස්ටෝරි එක කම්ප්ලිමන්ට් කරන්නද මෙකැනික්ස් ටික තියෙන්නේ කියන ක්‍රමය තමයි ඕකෙදි මෙතඩ් ඔෆ් ස්ටෝරි ටෙලිං කියලා කියන්නේ මට මතක විදිහට ওই ලින්ක් එක ක්ලික් කරාම තව ආටිකල් එකක් කරන ඕගොල්ලන්ට බලන්න පුළුවන් එතකොට ස්ටෝරි එක කොහොමද ගේම් එකට ඉෆෙක්ට් වෙන්නේ සහ ස්ටෝරි එකට අදාළව පොඩි සමරි එකක් මොකද ගේම් එකකට ස්ටෝරි එකට වඩා ඒ කියන්නේ ගේම් ස්ටෝරි එක ගොඩාක් වගේ ලොකුවට තියෙනවා කියලා ඒකට ලොකුවට ફોකස් කරන්න ඕනේ නෑ ඒ හැම එකම බැලන්ස් එකේ තමයි දාන්න ඕනේ එතකොට ඔයාගේ ස්ටෝරි එක මතම ඩිපෙන්ඩ් වෙලා යනවා නම් ඔයාගේ නිකන් හොඳ රයිටර් කෙනෙක්ගේ තියෙන ස්ටෝරි එකක් නම් තියෙන ඒකට ඔයාලට පොඩි ස්ලයිඩ් එකක් දෙකක් වැඩිපුර දාන්න පුළුවන් මොකද ඒක විශේෂ නිසා රයිට් ඒක විශේෂද නැද්ද මේක ගැන මම ගොඩක් හයිලයිට් කරන්න ඕනද නැද්ද කියන එක මත තමයි ගොඩක් වෙලා ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා මොනවද දාන්න කියන එක රයිට්
ඊට පස්සේ මේකේ තියෙනවා ඔප්ෂනල් විදියට ඔයාට ප්ලෑන් එකක් තියෙනවා. දැන් ඔයාට ස්ටෝරි එකක් නෑ. ඔයාට බේසික් ස්ටෝරි එකක් තියෙනවා. ඒ වුණාට ඔයා දන්නවා ඔයා ස්ටෝරි එකට හොඳ එක්කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ ඔයා බේසික් ස්ටෝරි එකක් ලියලා තියෙනවා. ඒ වුණාට මට මේක සල්ලි හම්බුනොත් මට පුළුවන් මට එක්ස්පීරියන්ස් රයිටින් ඒ කියන්නේ රයිටින් වල එක්ස්පීරියන්ස් එක තියෙන හොඳ රයිටර් කෙනෙක්ව මට නිකන් හයර් කරගන්න පුළුවන් නම් හොඳයි. මගේ එකේ ප්ලෑන් එකක් තියෙනවා. එහෙම එක්කෙනෙක් ගන්නවා නම් මට මෙන්න මේ වගේ කොස්ට් එකක් වගේ යනවා වගේ අන්න ඒ වගේ දේවල් ඔයාට ඇඩ් කරන්න පුළුවන්. අපි තුමු ඔයාගේ ස්ටෝරි එක නෑ. බට් ඔයා දානවා මට මෙන්න මේවා එකක් තියෙනවා මෙන්න මෙහෙමයි කියලා. රයිට්. එතකොට ප්‍රොටෝටයිප් එක පෙන්නනවා ස්ටෝරි එක නෑ. ඒකට කවුරු හරි හයර් කරන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට ඒක අවුලක් නෑ. කියන්නේ පබ්ලිෂර් කෙනෙක්ට ඒක අන්ඩර්ස්ටෑන්ඩබල්. ඒ කියන්නේ මේ ඒගොල්ලන්ට ඒක මේවා කරගන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒක සෙටප් කරලා දෙන්න පුළුවන්. සමහර පබ්ලිෂර්ස්ලාත් එක්ක ගොඩක් වෙලාවට වැඩ කරනකොට ඕගොල්ලෝ ගාව බේස් දේ තියෙනවා නම් ඕගොල්ලොන්ට ඉතුරු දේවල් ටික කරගන්න බැරි නම් ඒවට රිසෝසස් නැත්නම් ඒගොල්ලෝ ඒවට ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් එක ඇතුලේ නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එක නෙමෙයි ඒගොල්ලන්ගේ ෆන්ඩ් එක ඇතුලේ ඒගොල්ලෝ ඒවා ඇලොකේට් කරගන්න පුළුවන්ද කියලා බලනවා. මේ වගේ කොස්ට් ඒවා මේවා දැම්මොත් එමේ ඒගොල්ලෝ සමහරට කියයි ඕක ගණන් අඩුවේ ඕකට වඩා ගණන් අඩුවෙන් අපිට අපි ගාව එක්කෙනෙක් ඉන්නවා එයාව දාලා දෙන්න පුළුවන්. ඒ වගේ වුණත් තියෙනවා. රයිට්. එතකොට ඔයාලට පුළුවන් කැරක්ටර්ස් ටික පෙන්වන්න ඒ කැරක්ටර්ස් ඒව දාන්න පුළුවන්. දැන් ස්ටෝරි එක දානකොට කැරක්ටර්ස් කවුද මේ වගේ තමයි concept art තියෙන්නේ. නැත්නම් 3D හදපු එක නයින්නේ මේමයි නැත්නම් අර කිව්වා වගේ හදන්න ඉන්න කැරක්ටර් එක AI generated හරි මොකක් හරි එකක් වගේ දාන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි expectation එක තියෙන්නේ. right ඊට පස්සේ overview of sound and audio. දැන් visuals වගේම තමයි ඔය sound and audio කියන එක ගැන නම් වැඩිපුරම කතා කරන්නෙම නැති තරම්. කාට හරි ඇත්තටම pitch deck එකක් කරනකොට ගොඩක් අයට අමතක කරනවා sound and audio කියන එක කොහොමද වැඩ කරන්නේ? ඒකේ මොකක් හරි විශේෂයක් තියෙනවද? ඒකේ මොන හරි තියෙනවද කියලා. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ sound samples හරි ඔයාගේ මොන හරි මේ පැත්ත කොහොමද වැඩ කරන්නේ? ඔයාගාව එක්කෙනෙක් ඉන්නවද? ඔයාගාව musician කෙනෙක් ඉන්නවද? දැන් මට ඇත්තටම මතකයි ඔය ඉන්දියාවේ ආව රාජි කියලා ගේම් එකක්. ඒ රාජි කියන ගේම් එකේ 3 දෙනෙක් තමයි වැඩ කරලා තිබ්බේ. එක්කෙනෙක් foreign එක්කෙනෙක්, ඒ දෙන්නෙක් Indian, එක්කෙනෙක් girl කෙනෙක්, අනිත් එක්කෙනා කොල්ලෙක්. ඊට පස්සේ third එක්කෙනා වෙන foreign එක්කෙනෙක්. ඒ කියන්නේ එයා Indian එක්කෙනෙක් නෙමෙයි. හැබැයි එයා ඒගොල්ලොත් එක්ක join වෙලා තිබි music කරා. එතකොට එයා basically එයා හොඳ musician කෙනෙක්. එයාගේ music එයා Indian type එකේ දේවල් ඉගෙනගෙන ඒ වර එයාගේ knowledge එකයි foreign එයාගේ තියෙන experience එකයි ඔක්කොම එකතු කරලා එයා music කරලා තිබ්බා. එතකොට ඒගොල්ලෝ ඒ රාජ්‍යයක market කරද්දිත් ඔය music කියන part එක ගැන සෑහෙන කතා කරා. මොකද ඒකට එක්කෙනෙක්ම dedicated ඉඳලා කරලා පුළ නිසා. එතකොට ඒ වගේ මොන හරි තියෙනවා නම් ඔයා ඒවත් එක්ක කොහොමද වැඩ කරේ? ඔයා එක hire කරාද නැත්නම් ඔයා tools මොන හරි පාවිච්චි කරාද? එතකොට ඒකෙන් ඔයා මොන වගේ vibe එකක්ද දෙන්න හදන්නේ? එහෙම නැත්නම් අර කිව්වා වගේ ඔයාට දැන් මේකේ තියෙනවා වගේ දැන් අර license එක දැන් සමහරට ඇත්තටම කාට හරි කියලා ඔයාගේ ගේම් එක වෙනුවෙන්ම අර කිව්වා වගේ ස්ටෝරි රයිටර් කෙනෙක් hire කරනවා වගේ music track එකක් හදා ගන්නවා කියන කිව්වොත් සමහරට ගණන් වැඩි වෙන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් දැනට තියෙන මොන හරි platforms වල ඔයා ගාව තියෙන ඔයාට ඔයා දැකලා තියෙන sound tracks තියෙනවා නම් ඒවා මට ගන්න පුළුවන් නම් හොඳයි. ඒකේ license agreement එකක් මොන හරි එහෙම තියෙනවා නම් ඒවා ගන්නවා නම් කොහොමද ඒ වගේ දේවල් මේක include කරන්න පුළුවන්. මේක right ඒකට අමතරව. එතකොට දැන් මේකේ මෙතන කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ sound tracks ඔයාගේ තියෙනවා නම් ඒවට license agreement කොහොමද ඒ වගේ අර legal parts උයි ඒකේ කොහොමද වැඩ කරන්නේ එලියෙන් ගන්නවා නම් එහෙමයි. ඔය හැම part එකටම කියන්නේ ඔය හැම එකම ඔක්කොම එලියෙන් ගන්නවා මෙහෙම කියලා තිබුත් මොකුත් නැහැනේ. හැබැයි අර ඔයාගේ මොකක් හරි mechanics හරි prototype එකෙන් හරි මෙන්න මේකයි තියෙන්නේ. ඊටු ටික මට මෙහෙම එලියෙන් ගන්න ඕනේ කියලා තියෙනවා නම් ඒව ඔක්කොම mention කරන්න. එතකොට ඒවා අර කිව්වාගේ publishers වලට බලන්න පුළුවන්. ඒවා කරලා දෙන්න පුළුවන් කොහොමද එimම කියලා. අර ඒවට බය වෙන්න දෙයක් නෑ. ඒවා මංගාව නෑනේ. ඒවා එතකොට ඕනේ නෑනේ වගේ නෑ. ඒවා හැම එකම transparent විදිහට include කරන්න. ඒවා මට ඕනේ. හැබැයි ඒවා නෑ. right ඒවා දාන්න පුළුවන්. ඊට පස්සේ අර කිව්වා වගේ vision ඒ කියන්නේ ideal partners ලට එහෙම මොන හරි තියෙනවා නම් collaboration කරලා කරන්න පුළුවන්. ඒව වුණත් ඕන එකක් දාන්න. right basically වාගේ plan එක. audio ගන්න plan එක මොකද්ද? visuals ගන්න plan එක මොකද්ද? මොකද ගොඩක් වෙලාවට game developers ලා කියලා කියන්නේ mechanic progression ඔය system හදන කට්ටිය නේ. එතකොට අර වගේ ඒවට ඕන නම් ඒව දාන්න පුළුවන්. ඊට පස්සේ new player experience. දැන් new player experience කියන එක නම් මේ humble එකේ කට්ටිය විශේෂයෙන්ම අහලා තියෙන්නේ. මොකද ගොඩක් වෙලාවට එක එක publishers එක එක බලන විදිහ වෙනස්. but ගොඩක් වෙලාවට ගේම් ඩිසයිනින් වලදී තියෙන එකක් තමයි අලුතෙන් ෆ්‍රෙෂ් ප්ලේයර් කෙනෙක්ට දෙන ඔයාගේ එක්ස්පීරියන්ස් එක මොකක්ද? ඒ කියන්නේ ගොඩක් වෙලාවට අලුතෙන් එක්කෙනෙක් ඇවිල්ලා එයා ඒ ගේම් එක ඇතුලේ අනාථ වෙන්නේ නැති වෙන්න එයාට ඒ ගේම් එක ඇතුලේ තියෙන මෙකැනික්ස් ටික ටීච් වෙන්නේ කොහොමද? ඒ දේවල් ටික වෙන්නේ කොහොමද කියන එකත් මේගොල්ලෝ කියනවා වෙනම එක්ස්ප්ලেইন කරන්න. ඒ කියන්නේ ඔයා ටියුටෝරියල්ස් දීලා තියෙනවද? ඒක කොයි විදිහට තියෙන්නේ? pop up messages තියෙනවද? නැත්නම් වෙනම ට්‍රේනින් ලෙවල් එකක් තියෙනවද? එතකොට ඇඩැප්ට් වෙන්නේ කොහොමද? එතකොට ප්ලේයර් එතකොට බේසිකලි අලුතෙන් එන ප්ලේයර් කෙනෙක් කොහොමද ඔයාගේ ගේම් එකත් එක්ක ඇඩැප්ට් වෙන්නේ සහ එතකොට ඒකට අදාළව ප්ලෑන් එක මොකද්ද? ඒක පස්සේ වෙනම හදන එකක්ද? නැත්නම් ඒක දැනටමත් හදලාද තියෙන්නේ? මම දැක්කා මම හිතන්නේ සජිතයාගේ ගේම් එකේ එහෙම අර ටියුටෝරියල් ලෙවල් ටිකක් එහෙම හදලා හිටියා ඔය මනියාගේ ගේම් එකට දාන්න. රයිට් අන්න ඒ වගේ බේසිකලි ඔය ගේම් එක හොඳ වෙන්න පුළුවන්. බට් අලුතෙන් ප්ලේයර් කෙනෙක්ට ඒක මොකුත් මේව කරගන්න බැලුවෝ ඒකේ ලොස්ට් වුණොත් එහෙම ඒකේ පොඩි අවුලක් තියෙනවා. රයිට්
ඊට පස්සේ ගේම් එකේ ස්කෝප් එකයි ගේම් එකේ මෝඩ් එක. එතකොට ගේම් එකේ ස්කෝප් එකේ අර වගේ ප්‍රෝග්‍රෙෂන් සිස්ටම් එකකුයි ඔය මෙකැනික්ස් අනම්මනම් ඔඩියෝ විෂුවල් ඔක්කොමත් එක්ක දැන් අපි කතා කරපු දේවල් තියෙනවා. එතකොට ඕකත් එක්ක ගේම් එක කොච්චර වෙලාවක් යයිද ගේම් එක ඉවර කරන්න. කියන්නේ කොච්චර ලෙවල්ස් ගානක් තියෙනවද කොච්චර ප්ලේ ටයිම් එකක් ඔයා එක්ස්පෙක්ට් කරනවද ඊට පස්සේ ඒ ගේම් එක එකපාරකට වඩා ප්ලේ කරන්න පුළුවන්ද ඒ කියන්නේ රීප්ලේබිලිටි වැලියු එක කියන එක කොහොමද ඊට පස්සේ වෙන ගේම් මෝඩ්ස් තියෙනවද එතකොට මේන් ස්ටෝරි ලයින් එකට හරි එහෙම නැතුව නිකන් මේන් ස්ටෝරි ලයින් එක නැතුව නිකන් චැප්ටර් වයිස් යන එකක්ද නැත්නම් වෙන වෙන ගේම් මෝඩ්ස් තියෙන එකක්ද නිකන් මල්ටිප්ලේයර් ටයිප් එකට අර ඒ වගේ ඒ දේවල් ටික දාන්න ඕනේ ගේම් මෝඩ්ස් and ගේම් ස්කෝප් එක කොහොමද ඒක වැඩ කරන්නේ කියන එක ඊට පස්සේ කමියුනිටි එක එන්ගේජ්මන්ට් එක එතකොට ඔයා හිතන්නේ ඇයි ඒ කියන්නේ ඔයා හිතන්නේ ඇයි ඔයාගේ කමියුනිටි එක කියන්නේ මොන පාර්ට් එකකින් මොන විදියටද ඔයාගේ කමියුනිටි එක එන්ගේජ් වෙයි කියලා හිතන්නේ. ඔයාගේ පර්ස්පෙක්ටිව් එකත් ගොඩක් වෙලාවට පබ්ලිෂර්ස්ලා බලනවා. රයිට්? ඒ කියන්නේ පබ්ලිෂර්ස්ලා බලනවා ගොඩක් වෙලාවට ඔයා මොකද හිතන්නේ ඔයාගේ ගේම් එක ගැන. මාකට් එක කොහොමද? එතකොට ඔයා හිතන්නේ ඇයි මේ මාකට් එකට ඔයාගේ ගේම් එක යයි කියලා. ඒක ගැන එක්සැක්ට් ස්ටැට්ස් ඕනේ නැහැ බට් ඒගොල්ලෝ බලනවා ඔයාගේ ඔපිනියන් එක මොකද්ද ඇයි ඔයාගේ කියන්නේ ඔයාගේ පර්පස් එක මොකද්ද මේ ගේම් එක හදද්දි තිබ්බ ඔයාගේ ප්ලෑන් එක මොකද්ද ඇයි ඔයා හිතුවේ මේ ගේම් එක හදද්දි මේ ගේම් එක සක්සස් වෙයි කියලා ඇයි ඔයා හිතුවේ කියන පාර්ට් එක ඒගොල්ලෝ ඇත්තට බලනවා එතකොට මේ කමියුනිටි එන්ගේජ්මන්ට් කියන එක තමයි ගොඩක් වෙලාවට අන්න ඒ වගේ දෙයක් තමයි එක්ස්පෙක්ට් කරන්නේ එතකොට ඔයා හිතන්නේ ඔයාගේ කැරක්ටර්ස්ද අර ගේම් මෝඩ්ස්ද නැත්නම් අනිත් ෆීචර්ස්ද කමියුනිටි එකක් බිල්ඩ් වෙන්න මේවා වෙන්නේ එතකොට ඇයි ඔයාගේ එකට එහෙම එන්නේ එතකොට ඔයාගේ ඒගොල්ලෝ දිගටම ආයේ ගේම් එක දැක පාරක් දැකලා ආයෙ පාර මම මේකේ පේජ් එක ෆලෝ කරන්න ඕනේ නැත්නම් මම මේක විශ් ලිස්ට් එකට වගේ දාගන්න ඕනේ කියලා ඇයියෝ හිතන්නේ කියන පාර්ට් එක තියෙනවා ඊට පස්සේ ඇප්ලිකබල් නම් ඔයා මේ වෙලාවේ දැන් අපි හිතමුකෝ දැන් ටිකිලියා ගේම් එක බිම්සර දැන් මේ වෙලාවේ ස්ටීම් එකට දාලා විශ් ලිස්ට් ඇඩ් කරන ගමන් තියෙනවා එතකොට ඒ වගේ තිබ්බොත් එහෙම ඔයා අනිවාර්යෙන් ඒ ස්ටැට්ස් දාන්න මේ වෙලාවේදී මම ස්ටීම් එකට දාලා තිනවා දැන් සමහර කට්ටියගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මම ස්ටීම් එකට දාලා පබ්ලිෂර්ට කතා කරන්නද නැත්නම් ස්ටීම් එකට දාලා පබ්ලිෂර්ට කතා කරොත් කේස් එකක් වෙයිද නෑ එහෙම ප්‍රශ්නයක් නෑ ඔයාලට ස්ටීම් එකට දාලා පබ්ලිෂර් කෙනෙක්ට හරි කාට හරි කතා කරන්න පුළුවන් හැබැයි එහෙම කතා කරනවා නම් ඔයාට හොඳ ස්ටැට්ස් ටිකක් තියෙනවා මොනවාද විශ් ලිස්ට් ගන්න කොහොමද නිවුස්ලෙටර්ස් ඊට පස්සේ අද කී මෙට්‍රික්ස් මොනවාද Facebook එකේ TikTok එකේ හරි කොච්චර කට්ටියක් ඉන්නවද ඒගොල්ලෝ බලනවා මේක තනියෙන් මාකට් කරගෙනත් මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා ඒ කියන්නේ අපිට සම ටිකක් හොඳ රයිට් මොකද මේකට ඕල්රෙඩි එන්ගේජ් වෙච්ච ක්‍රවුඩ් එකක් ඉන්නවා ඒගොල්ලන්ගේ ෆීඩ්බැක් අපිට බලන්න පුළුවන් ඒවට අපිට ස්ටැට්ස් ටිකක් තියෙනවා අර ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලෝ ඊළඟට ෆන්ඩ් කරන්න යන ප්‍රොජෙක්ට් එක ඒගොල්ලන්ට කොච්චර තව වැඩ අඩු කරනවද ඒගොල්ලන්ට තව වැඩ ලේසි කරනවද කියන එක ඒගොල්ලෝ ඇත්තටම බලනවා රයිට් මේක මුල ඉඳලා අපි ඔක්කොම ටික දෙන්න ඕන නම් වගේ ඒ කියන්නේ එතකොට පොඩ්ඩක් ඒගොල්ලෝ ඉතින් අර ඒක ඔයාලගේ පැත්තෙන් වුණත් හිතන්න ඔයාලා වුණා පබ්ලිෂර් කෙනෙක් වුණොත් එහෙම ඉවර වෙන්න ලං වෙලා තියෙන ඕල්රෙඩි ක්‍රවුඩ් එකකුත් ඉන්න ගේම් එකක් තිබ්බොත් එහෙම ඒගොල්ලන්ට වාසි රයිට් ඒකයි අර මම හිතන්නේ දක්ෂිණත් මෙන්ෂන් කරා මුල ඉඳලම බ්‍රෑන්ඩින් කරන එක වටිනවා දැන් ඒගොල්ලෝ දැන් පබ්ලිෂර්ස් එක්ක කතා කරනවා බට් ඒගොල්ලෝ මුල ඉඳලම මේක කරනවා රයිට් ඒක කරන එක වටිනවා ඒ පබ්ලිෂර්ස්ලා ආවට පස්සේ ඒගොල්ලෝ අපිට ඒක කරලා දෙනවා කියලා ඕගොල්ලෝ නිකන් ඉන්න හොඳ නැහැ ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ ඊට පස්සේ ටීම් එකේ කට්ටිය. ඕගොල්ලන්ගේ ටීම් එකේ කවුද ඉන්නේ? ඒගොල්ලන්ගේ ස්කිල්ස් මොනවද? එතකොට ඒව මොනවද වෙන්නේ? ඒගොල්ලන්ගේ අර කිව්වා වගේ කියන්නේ ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්සස් මොනවද? කලින් ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරලා තියෙනවද? කලින් මොන හරි ජොබ්ස් වල වැඩ කරලා තියෙනවද? ඊට පස්සේ ඒගොල්ලෝ ඩිප්ලොයි කර ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරලා තියෙනවද? ඊට පස්සේ ආටිස්ට්ලා කවුද? ප්‍රෝග්‍රෑමර්ස්ලා කවුද? ප්‍රොඩියුසර්ස්ලා කවුද? ඕගොල්ලෝගේ ෆන්ඩින් එක කොහොමද වැඩ කරන්නේ? එතකොට ඒවා ඔක්කොම ටික මේගොල්ලෝ කියන්න කියලා කියනවා. බේසිකලි ඔයාට ඉතින් ෆුල්ම කතාව මේ පිච් එකකදී පැහැදිලි කරන්න වෙනවා. රයිට්? ඊට පස්සේ අන්තිමට ඔයාගාව බිල්ඩ් එකක් තියෙනවා නම් ඒ බිල්ඩ් එකේ 1 to 2 minutes වීඩියෝ එකක් දාන්න රයිට් එතකොට මම මනියාගේ සබ්ස් මේ ෆෝම් එකෙත් මම දාලා තිබ්බා 1 minute වීඩියෝ එකක් දෙන්න කියලා සමහර කට්ටිය විනාඩි 40 ගණන් ඒවා දාලා තිබ්බා රයිට් හරි එතකොට ඒවා බලන්න රයිට් ඒ කියන්නේ විනාඩි 40 ගණන් වීඩියෝ කවුරුත් බලන්නේ නැහැ ඒගොල්ලෝට බලන්න ඕනේ මේ ගේම් එක මොනවා එකක්ද කියලා ටක් ගාලා විනාඩි ගානෙන් බැලුවා රයිට් අයිඩියා එක ආවා දැන් හරි එහෙනම් මේක ගැන මෙහෙමයි කියලා ගන්න පුළුවන් රයිට් එතකොට ඒ වගේ ඒගොල්ලෝ ඉතුරු ටික ප්ලේ කරලා ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. එතකොට ප්ලේ කරේ නැතත් තව කාටරි එක රිෆර් කරන්න වගේ තමයි විනාඩියක් විතර එකක් ඕනේ. නැත්නම් ඒකට පැය ගණන් වීඩියෝ ඕනේ නැහැ. එතකොට විනාඩියක් දෙකක් අතර වීඩියෝ එකක් තිබ්බනම් හරි ඉන්ටරෙස්ටිං ඕනම දේවල් ටික තියෙන. නැත්නම් UI එකේ ගිහිල්ලා ඒක ඕපන් කරලා නිව් ගේම් ගිහිල්ලා ඒ වගේ ඒවා ඕනේ නැහැ. රයිට්? ඔයාගේ ගේම් එකේ පෙන්වන්න ඕනම කරන දේවල් ටික තමයි ඔයා දාන්න ඕනේ. මොකද පබ්ලිෂර්ස්ලාට උනත් ඕන තරම් සබ්මිෂන් එනවා. උන්ට උනත් වෙලා නැහැ එක පිච් එකක් දවසම බලන්න. රයිට්? එතකොට ඒගොල්ලන්ට ඕනේ ක්වික්ලි ඕන විස්තර ඔක්කොම ටික තියෙනවා නම් ටක් ගාලා මේ පිච් එක බලලා ඉවර කරලා මේක හොඳද නැද්ද කියලා ඩිසයිඩ් කරලා මේක අපි ඊළඟ ලෙවල් එකට නිකන් ඕක නිකන් අර සිරස සුපර්ස්ටාර් අනම්මනම් එකකේ මේ බ්‍රෑන්ඩ් නෙමෙයි වර මොකක් හරි ඕම අර ටීවී channel එකක ස්ටාර් අනම්මනම් යන්නේ එතකොට
ඒ වගේ මොන හරි එකක් තියෙනවා නම් අර ඒගොල්ලන්ටත් උනේ අර මුල් වටවල ටට්ටක් ගාලා ඒකනේ කරන්නේ මුල් වටවල එන්න පොලිමේ එන්න ගත්ත බැලුවා ටක් ගත්ත අන්තිම වෙද්දී තමයි ඒගොල්ලන්ට ඇඳුම් ගන්දලා අරක කරලා මේක කරලා වෙනම නිකන් කරන්නේ රයිට් අන්තිම වෙද්දී කට්ටිය අඩුයි හැබැයි එතකොට ඒගොල්ලොත් එක්ක ඩිස්කස් කරන ප්‍රමාණය අනම්මනම් කරන ප්‍රමාණය වැඩි හැබැයි මුලදී ඒගොල්ලෝ බලන්නේ රයිට් මේක ටක් ගාලා කැචීද නැද්ද මේක හොඳයිද නැද්ද මේක ෆිල්ටර් කරා මේක එක්ක අයින් කරා මේක ගත්තා රයිට් එතකොට ඒකට ඕගොල්ලන්ට ඒ නිසා ඕනම දේවල් ටික විතරයි දාන්න පුළුවන් වැඩිපුර අනම්මනම් විස්තර ජොලියට කතා කරනවා පස්සේ ඕන යාළුනොත් එහෙම පබ්ලිෂර්ස්ත් එක්ක පස්සේ කතා කරගන්න පුළුවන් හොඳම දේවල් ටික විතරයි ටක් ගාලා දාන්න ඕන රයිට් ඊට පස්සේ අර කිව්වා වගේ ඔයාලට බිල් එකක් තියෙනවා නම් ඒක දාන්න පුළුවන් මේකත් එක්ක ලින්ක් එකක් දාලා ෂෙයා කරන්න පුළුවන් ප්ලේබල් එකක් සහ ඔයාගේ ප්‍රොටෝටයිප් එකේ ස්ටේට් එක එතකොට ඔයාගේ ප්‍රොටෝටයිප් එකක් තියෙනවා මේක මොන ස්ටේට් එකේද තියෙන්නේ කියලා ඕකේ තියෙනවා අර MVP vertical slice එහෙම කියලා සෙට් එකක් තියෙනවා ඕගොල්ලන්ට ඕන නම් බලන්න පුළුවන් මනියාගේ මම දාපු Google form එක තියෙනවා ඒකේ දීලා තියෙනවා ප්‍රොටෝටයිප් වල එක එක ස්ටේජස් වලට දාලා තියෙන නම් වර්ග සෙට් එක. ඔයගොල්ලන්ට පුළුවන් ඒකට ගිහිල්ලා බලන්න මොනවද ඒ තියෙන්නේ කියලා. ඊට පස්සේ අර කිව්වා වගේ එතකොට මොන ස්ටේජ් එකේද තියෙන්නේ ඊළඟ එකට යනවා නම් ෆන්ඩින් එක ඕනේද? එතකොට කොච්චර ෆන්ඩින් එකක් ඕනේද? ඒක මොන platform එකකටද වැඩ කරන්නේ? ඊට පස්සේ එහෙම තියෙනවා. ඊට පස්සේ Steam එකේ දාලා තියෙන එකක් නම් ඔයා keys යවන්න ඕනේ. එයාට play කරන්න පුළුවන් keys ඔයගොල්ලෝ යවන්න ඕනේ Steam එකේ තමයි game එක තියෙන්නේ. මෙන්න keys ටික මේ ටික දාලා ඔයගොල්ලන්ට පුළුවන් game එකට ගිහලා මේක play කරලා බලන්න. right? ඊට පස්සේ ඒක සමහර වෙලාවට මේකේ තියෙනවා month එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා key එකක් එවනවා නම් ඒ key එක අඩුම month එකක්වත් ඇතුලේ එක්ස්පයර් වෙන්නේ නැතුව තියාගන්න කියලා. මොකද ඒගොල්ලන්ට තියෙන ටයිම් එකත් එක්ක සමහරට month එකක් වගේ යන්න පුළුවන් ඒගොල්ලෝ ඔක්කොම ටික බලාගෙන යනකොට. එතකොට වාගික දාලා ඔයා සතියකට විතර key එක enable කරලා තියෙන්නේ. හැබැයි උන් බලද්දී ඔක සති 3ක් විතර යනවා. උන්ගේ අනිත් ඒවා ටිකත් බලලා. එතකොට ඔයා key එක එක්ස්පයර් වෙලා. එතකොට සමහරට ඒගොල්ලෝ ආයෙ වාට get back කර කතා කරගෙන ඉන්න නැති වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. ඒක නිසා කෝකටත් month එකක් වගේ තියෙන එක හොඳයි කියලා ඒගොල්ලෝ මේකතන කියලා තියෙනවා. right? ඊට පස්සේ මාකට් ෆිට් එක කොහොමද අනිත් කම්පැටිබල් කියන්නේ කම්පිටිටිව් ටයිටල්ස් මොනවද මේකත් එක්ක ඔයා හිතන්නේ මොකද්ද කියන්නේ ඔයා හොරර් ගේම් එකක් නම් ඔයා හොරර් ගේම් එක හදන්නේ තව මෙන්න මේ වගේ Resident Evil type ද නැත්නම් ඊට වඩා indie level එකේ ගේම් එකක් එක්කද ඔයාගේ ගේම් එක ඔයා කම්පෙයාර් කරන්නේ කම්පෙයාරබල් කරන්න පුළුවන් එතකොට ඔයාගේ ගේම් එක රේන්ජ් එක මොන වගේ රේන්ජ් එකකද තියෙන්නේ මොකද එතකොට මේක වැදගත් වෙනවා ඒගොල්ලන්ගේ ප්‍රයිසිං පොයින්ට් එක කොහොමද වෙන්නේ කියන එකත් එක්ක එතකොට මේක කියලා තියෙනවා ඔයා මේක විකුණනවා නම් මොන වගේ ප්‍රයිසිං පොයින්ට් එකත් එක්ක දෙන්න. එතකොට මේගොල්ලන්ට පුළුවන් මේ පිච් එකේ ඔයගොල්ලන්ට කොච්චර කොස්ට් එකක් යනවද බලලා ඊට පස්සේ මේකට කොච්චර ඔඩියන්ස් එකකට යවන්න පුළුවන්ද කියලා බලලා ඔයාගේ ප්‍රයිස් පොයින්ට් එකත් බලලා ඒක ඇඩ්ජස්ට් කරනවද නැද්ද අපි මෙන්න මේ වගේ ගානකට කරමුද අරවද මේවද ඔක්කොම අයිඩියා එකක් තියාගන්න. රයිට්. එතකොට ඒගොල්ලෝ ඔයාගේ ඔපිනියන්ස් තමයි ඔක්කොම ගන්න පස්සේ ඒගොල්ලෝ මේවට ෆීඩ්බැක් දෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒකට ප්‍රයිසිං එකක් බලලා අයිඩියා එකක් නැත්නම් දන්නේ නැහැ කියලා හරි දාන්න කියලා තියෙනවා. ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන් කියලා මේක දාලා තියෙනවා. එතකොට කම්පැරබල් ටයිප් ටිකක් දාලා ඔක්කොම ටික දාලා ගේම් එකේ ජොනර් එක අනම්මන ටික අන්තිමට දාන්න කියලා මාකට් ෆිට් එක විදිහට අන්තිමට තමයි ඒ ටික ඇඩ් කරන්න තියෙන්නේ. ඒගොල්ලන් ඕවා මුලදී දාන්න පුළුවන්. ඉතින් මේක කියන්නේ අර මාකට් එක මේක ප්‍රොඩක්ට් එකක් විදිහට බිස්නස් ඒ කියන්නේ මාකට් එකට දානවා නම් කොයි වගේද මේක මෙයා වෙන්න කියන එක මම එතනින් ඉවරයි. ඊට පස්සේ අන්තිමට තියෙනවා තව මොන හරි තියෙනවා නම් ඕන එකක් දාන්න right PC production එකක් හරි මොකක් හරි එකක් යනවා නම් funding එකක් යනවා නම් එක එක විදිය නම් මොන හරි වාගේ idea කියන්නේ වාගේ ideal මොකක් හරි එකක් තියෙනවා නම් ඒ ටික මේකේ දාන්න ඊට පස්සේ ඔයාට experience එක තියෙනවා නම් console part එකක් කරන්න ඒක ඔයාට කරන්න පුළුවන්ද නැත්නම් ඒක අපිද කරන්න ඕනේ ඊට පස්සේ ඔයාගේ engine එක use කරන්නේ මොකද්ද එතකොට ඔයාගේ production spreadsheet එකක් තියෙනවා නම් ඒක include කරන්න කියලා තියෙනවා rough estimations තියෙනවා නම් දාන්න කියලා තියෙනවා අර කිව්වා වගේ ඔයා එක්ක hire කරන්න ඉන්න කට්ටිය නැත්නම් මේ වෙලාවේ hire කරන කට්ටිය සහ hire කරනවා නම් ඉස්සරහට කොච්චර duration එකකට hire කරනවද එතකොට cost එක කොච්චරද එතකොට කොයි වගේ කාලයක් යයිද මේක රිලීස් කරද්දී ඊට පස්සේ ලෝකලයිස් කරනවද ඒ කියන්නේ අනිත් ලැන්ග්වේජස් වලට මේක කන්වර්ට් වෙනවද එක ලැන්ග්වේජ් එකයිද තියෙන්නේ එතකොට මේක world wide ඕන මේකකට යවනවද ඒවට ඔයාලට access තියෙනවද ඔයාලට partnerships ඕනද එතකොට ඔයාලට basically ඒගොල්ලන්ගෙන් මොනවද ඕන වෙන්නේ ඒගොල්ලන්ට කොයි වගේද contribute කරන්න පුළුවන් වෙන්නේ කියන එක සහ ඔයා ඒගොල්ලන්ගෙන් මොනවද expect කරන්න කියන දේවල් ටිකත් ඔක්කොම මේගොල්ලෝ මේ pitch එක ඇතුලේ බලනවා right එතකොට මේගොල්ලෝ කියන්නේ මේක අප්ලෝඩ් කරද්දී cloud එකකට හරි මොකක් හරි Google Drive එකකට හරි කමන්නේ දාලා ඒක අතනට share කරන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් slide 20ක් තියෙනවා ඔන්න ඔම එකක්. ඉතින් ඕගොල්ලන්ට ඔක බලා ගන්න පුළුවන්. ඉතින් basically ඔන්න ඔය දේවල් ටික තමයි ඕගොල්ලන්ගේ game එකක් ඕගොල්ලන්ගේ මේ වෙලාවේ game එකක් තියෙනවා නම් ඕගොල්ලෝ හදාගෙන යන game එකක් තියෙනවා නම් ඒක කාටට pitch කරන්න බලාපොරොත්තු වෙනවා නම් හෝ මේක Steam එකට කියන්නේ publisher කෙනෙක්ට යන්නේ නැතුව
ස්ටීම් එකට වගේ දාද්දි ප්ලේස්ලට දාද්දි වුණත් ඒගොල්ලෝ ඒකට අදාළ කන්ටෙන්ට් ටික හදාගද්දි වුණත් මෙන්න මේ දේවල් ටික ලිස්ට් කරලා තියෙනවා නම් වටිනවා. මේ හැමදේම සහ මේක පස්සේ රිවිව් කරලා බලන්න හරි. රයිට්. ඉතින් ඔන්න ඕක තමයි තියෙන්නේ. මම ටක් ගාලා කිව්වා පැය භාගයක් විතර ගියා. රයිට්. ඒක තමයි මගේ සෙෂන් එක. මොන හරි ප්‍රශ්න තියෙනවද?